හෙලෝ ඔන්න අද මම මගේ ස්ක්‍රංචි ඕඩර් එකක් ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. මේ ස්ක්‍රංචි කලර්ස් දෙකකින් ඉල්ලලා තිබුණා. බ්ලැක් කලර් එකෙන් 25යි ඩාර්ක් බ්ලූ එකෙන් 25කුයි. ඉතින් මම මේ බ්ලැක් කලර් එකේ 25 තමයි ලෑස්ති කරන්නේ. ඉතින් මං කිව්වනේ මට තියෙන්නේ හයි ස්පීඩ් මැෂින් එකක් නෙවෙයි කියලා, ජුකි සෝජි වගේ. ඉතින් මම මේ තියෙන නෝමල් මැෂින් එකකින් තමයි මහන්නේ. ඒ වුණාට ඒ මහන එක පිළිවෙලට මහනවා. මොකද මේ මැෂින් එක ප්‍රශ්නයක් නැහැ අපේ වැඩේ ලස්සනට වෙනවා නම්. ඉතින් තව දෙයක් තමයි අලුතින් බිස්නස් එකක් පටන් ගද්දී අපිට හිතෙනවා මේක කරගෙන යනකොට අපිට මේකෙන් පොඩි ගාණක් නෙන්නේ, මේක අරන් මේ වැඩක් නැහැනේ මේ වගේ ගාණක්. ඉතින් අපිට ඇත්තටම සිතුම් පැතුම් තියෙන්නේ ලක්ෂ ගාණක. ඒ වුණාට අපි මුලින් පටන් ගත්ත ගමන් අපිට ලක්ෂ ගාණක ප්‍රොෆිට් එකක් ගන්න බෑනේ. ඒක නිසා අපි හිතන්න ඕනේ මුලින්ම පොඩි ලාභයක් තිබුණොත් ඒක ඇති. මොකද මම මොකුත් නොකර හිටියොත් ඒකත් නෑනේ. ඒක නිසා පොඩි ගාණක වුණත් ලාභයක් තිබ්බට කමක් නැහැ. ඒකෙන් හරි මම මේ මොනවා හරි කරගන්නවා කියලා මෙතනින් පටන් ගන්න. මොකද ඒ පටන් ගත්ත තැන ඉඳලා ඊට පස්සේ තමයි අපි ලක්ෂ ගාණක් වෙනකන් දොර යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මමත් මුලින් හිතුවා මේ වගේ පොඩි ගාණක් අරන් වැඩක් නැහැ කියලා. ඒ වුණාට ඒක කරගෙන යනකොට පොඩ ඒක ලොකු වෙනකොට ඉතින් අර චූටි මුදලත් වටිනවා. මොකද ඒක තමයි ටිකෙන් ටික අර ඩෙවලොප් වෙලා අපේ අර එන මුදල වැඩි වෙන්නේ. ඉතින් ඔයාලට ඒක කරද්දි තේරෙයි පොඩි ගාණක් තමයි මුලින් ලාභය විදිහට ලැබෙන්නේ. ඉතින් පස්සේ ටික ටික ඕඩර්ස් වැඩි වෙනකොට ඉතින් ලොකු ප්‍රමාණයක් මහන්න පුළුවන් වෙනවා. එතකොට ඉතින් අපිට අවශ්‍ය උපකරණ හැමමත් මදි වෙනවා. එතකොට අපි ආපහු අලුත් උපකරණ වලට යන්න වෙනවා. ඉතින් එහෙමයි අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ. මේක පටන් ගන්නකොට පුංචි දේවල් තිබුණාට ඒකට පුංචි ලාභයක් ආවා කියලා පසුතැවෙන්න එපා. කරන්න පටන් ගන්න. පටන් ගත්තට පස්සේ පුංචි ලාභේ තමයි ලොකු ලාභ වලට හැරෙන්නේ. ඔයාලා ස්ක්‍රංචීස් මහනවා නම් ඒකෙන් කලර්ස් කිහිපයකින්ම මහලා තියාගන්න. අඩුම තරමේ කලර්ස් 10ක්වත්. මොකද මේ එක කලර් එකකින් නෙවෙයි ගොඩක් අය ගන්නෙ. මමත් මුලින්ම මල්ටි කලර්ස් හදලා තිබුණේ. ඒ කියන්නේ එයාලා ඉල්ලන ඕනම පාටක් දෙන්න මල් ළඟ තිබුණා. ඊට පස්සේ මේ ඒ ටික අරගෙන ඊට පස්සේ තමයි එයාලට වැඩිපුර අලෙවි වෙන ඒවා තමයි ඊට පස්සේ මගෙන් ඉල්ලුවේ. ඉතින් එහෙම තමයි මගෙත් මේ කලර්ස් හැම කලර් එකකින්ම හදලා තිබිලා ඊට පස්සේ දැන් එයාලා මගෙන් තනිකර බ්ලැක් කලර් එකකින් වැඩිපුර ඉල්ලනවා. ආයි ඩාර්ක් බ්ලූ, එතකොට රෙඩ් කලර් එක ගිය දවස්වල ක්‍රිස්මස් තිබුණ නිසා රෙඩ් කලර් එකෙන් වැඩිපුර බෝ ක්ලිප්ස් එහෙම ඉල්ලුවා. ස්ක්‍රන්චීසුත් එකෙන් ගියා. ඉතින් ඒ වගේ අර එක එක කාලෙට එන එක ෆෙස්ටිවල් එහෙම හින්දා ඒ කාලෙට අදාළ විදිහට කලර්ස් එයාලා ඉල්ලනවා. ඉතින් ඔයාලත් හැම කලර් එකකින්ම වගේ මහන්න. මට මේ සැරේ බ්ලැක් කලර් එකෙන් ඉල්ලපු නිසා තමයි මම මේ බ්ලැක් කලර් එකෙන් ලෑස්ති කරන්නේ. තව මට බ්ලූ කලර් එකේ මහන්න තියෙනවා. ඒ ටික මං හිමීට මහනවා. මොකද මේකට ගොඩක් වෙලාව යන හින්දා මට බබාලා දෙන්නෙක් ඉන්නවා. නර්සරි යන චූටි බබෙක් ඉන්නවා. ඒක නිසා එයාටත් කාලය යොදවලා ඉතුරු වෙන ටිකේ තමයි මම මේ මහන වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මට එතකොට ගොඩාක් කාලය යොදවන්න බෑ. දවසට පැය ගාණක් තමයි මම මේකට යොදවන්නේ. අනික් වැඩත් කරන ගමන්. ඉතින් එතකොට මං සමට පුළුවන් විදිහට උපරිමයෙන් කරන්නේ. ඔයාලටත් නිකන් ඉන්න පැය 2-3 ඇතුළත වගේ මේ වගේ දෙයක් කරන්න. ඊට පස්සේ බිස්නස් එක ඩෙවලොප් වුණාට පස්සේ පුළුවන් අපිට ලොකු කාලයක් යොදවලා ඒක කොහොම හරි කරගන්න. මොකද එතකොට අතාරින්න හිතෙන්නෙත් නැහැ. ඕඩර්ස් එන එක නවත්තන්න හිතෙන්නෙත් නැහැ. එතකොට කොහොම හරි වැඩ ටික කරලා දෙන්නනේ අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මමත් ඒ විදිහට තමයි දැන් ටික වැඩිපුර ටිකක් වැඩ එනකොට ඉතින් වැඩිපුර ටිකක් කොහොම හරි මහනවා. මොකද අපේ ටාගට් එකට යන්න නම් අපි නිදි මරාගෙන හරි වැඩ කරන්න එපෑනේ. ඉතින් ෂොප්ස් වලින් ස්ක්‍රන්චි එකක් මිලදී ගන්න ගියාම රුපියල් 100ක් වගේ වෙනවා. සමහරක් ෂොප් වල තියෙනවා 80ට 85ට වගේ තියෙනවා. ඉතින් අපි ස්ක්‍රන්චි එකක් 100ට මිල වුණාට අපි දෙනකොට ස්ක්‍රන්චි එකක් ෂොප්ස් වලින් එහෙම ඉල්ලන්නේ හෝල්සේල් ප්‍රයිස් එකට. එතකොට අපිට 40ට 50ට වගේ තමයි දෙන්න පුළුවන්. ඉතින් ස්ක්‍රන්චීස් 100ක් විතර දුන්නොත් අපිට ඒ එන ගාණ තමයි ඒ කියන්නේ අපේ බඩු වලට යන වියදම හැරලා
එතකොට කොච්චරක් ලැබෙනවද කියලා ඔයාලට හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දල වශයෙන් සෙටින් රෙදි ආරයක් රුපියල් 250ක් වගේ වෙනවා 60 පළලින් ගත්තොත්. එතකොට 60 පළල සෙටින් රෙදි ආරයකින් ස්ක්‍රන්චීස් 20ක් වගේ මැහුවා කියමුකෝ අපි. එතකොට ඔයාලට කීයක් ලැබෙනවද කියලා ඔයාලා ගණන් හදලා බලන්න. බලලා මේක හොඳයි නම් ඔයාලට පුළුවන් පටන් ගන්න. ඉතින් මේ ස්ක්‍රන්චීස් මහල ඉවර වෙලා ඊට පස්සේ ඉලාස්ටික් දාන ගමන් ඉන්නේ මම. මේ ස්ක්‍රන්චීස් ටික ලෑස්ති කරාට පස්සේ මගේ ස්ටිකර් බෑග්ස් මේ 25ක් විතර දාන සයිස් එකේ බෑග්ස් ඉවර වෙලා තිබුණේ. පොඩි බෑග්ස් එක තමයි ඉතුරු වෙලා තිබුණේ. ඒකට දාන්න පුළුවන් 3යි. මම එහෙමත් පැකට් කරා. මොකද සමහරක් වෙලාවට අර තුන එකවර ගන්න අයත් ඉන්නවනේ. එතකොට කලර්ස් 3කින් වගේ 3ක් දාලා එහෙම විකුණන්නත් පුළුවන්. ඉතින් මම එහෙමත් පැකට්ස් කරලා යාලට දුන්නා. හෝල්සේල් ඉල්ලපු අයට එකවර 25 50 මහලක් දෙනවා. ඉතින් මගේ පැකට්ස් ඉවර වෙලා තිබුණ නිසා මම සිප්ලොක් බෑග් එක තමයි දැම්මේ. ඔයාලටත් අර ලස්සනට ස්ක්‍රන්චි එක මහලා ඒක පැකට් කරලා ඒකට පුළුවන් නම් ලේබල් කරලා දුන්නොත් තවත් ඒකේ වටිනාකම වැඩි වෙනවා. මොකද ගොඩක් අය බඩුවක් ගන්න ගියාම ඒකේ ක්වොලිටි එක බලනවනේ. ඉතින් ඒ ක්වොලිටි එකට බඩුව තිබුණොත් එයාලා ගොඩාක් අපිට මේ තව ඕඩර්ස් එනවා. ඉතින් මොකද ලස්සනට පෙනුමට එහෙම තිබුණාම නිකම්ම දානවට වැඩිය ඒක හොඳයි. මගේ බෑග්ස් ඉවර වෙලා තිබුණ නිසා මම මේ සිප්ලොක් බෑග් එකකට දාන්නේ. එයාලගේ ඕඩර් එක තමයි මේ ලෑස්ති කරන්නේ. ඒකට 25ක් විතර දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ගෙනත් තියාගන්න. ආයේ කුරියර් බෑග්ස් ඕන වෙනවා. ඒ කියන්නේ ඕඩර් එකක් කුරියර් කරලා යවනවා නම් කුරියර් බෑග් එකකට දාලා ඊට පස්සේ ඇඩ්‍රස් ඔක්කොම දාලා ඔයාලා දන්නවනේ ඕඩර් එකක් ලෑස්ති කරලා යවන හැටි. අන්න ඒ වගේ දේවල් ටිකක් පුළුවන් නම් ඔයාලා ලෑස්ති කරගෙන තියාගන්න. ස්ටිකර් බෑග්ස් ගන්නකොට කිරලත් දෙනවා. නැත්නම් 100ක් එකවර ගන්නත් පුළුවන්. ඒවත් හෝල්සේල් ප්‍රයිස් එකට ගන්න පුළුවන් කොටුවේ වගේ ගියොත්. නැත්නම් ඔයාලා ඉන්න නගරෙත් එහෙම තොග දෙන තැන් ඇති හොයලා බලන්න. ඉතින් බිස්නස් එක කරගෙන යනකොට ඕන වෙන දේවල් ටිකක් මම මේක ඔයාලට කිව්වේ. මොකද ගොඩක් අය අහලා තිබුණා මහාන විදිය පෙන්වන්න කියලා. ඉතින් මම ඒකයි අද මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. ඔයාලත් මේ විදියට කරලා බලන්න. ඇත්තටම මේ ටිකක් කරගෙන යනකොට ඒක අමාරු දෙයක් නෙවෙයි. මුලින් ටිකක් කරනකොට ටිකක් මහන්සි වෙන්න ඕනේ. මේ තියෙන්නේ මගේ අර ඩාර්ක් බ්ලූ එක. ඒකෙන් තව මැහුවේ නෑ. ඒ ටික කපලා තියෙන්නේ මහන්න ඕනේ ටිකක්. එකවර ඔක්කොම මහන්න බැරි නිසා මම ටික තමයි මහන්නේ. ඊට පස්සේ මේ දවස් 2-3ක වීඩියෝස් වගේක් මගේ ටෝට් බෑග්ස් උත් ඉල්ලලා තිබුණා. ඒ ටෝට් බෑග්ස් මේ සැරේ ඉල්ලලා තිබුණේ අමු රෙද්දෙන් ගොඩක් ඒවා. බ්ලැක් කලර් එකේ චුට්ටක් ප්‍රයිස් එක වැඩි. එතකොට ඒකෙනුත් ඉල්ලනවා. ඒ වුණාට ගොඩක්ම යන්නේ මේ අමු රෙදි වලින්. ඒකත් මම මේ ලෑස්ති කරන ගමන් ඉන්නේ. මම ඔයාලට කලිනුත් කිව්වනේ මම ටෝට් බෑග්ස් දැන්නට කරන්නේ එකම සයිස් එකකට කියලා. ඒ වුණාට මට මේ සැරේ සයිසස් 2-3කින්ම ඉල්ලලා තිබුණා. ඒක නිසා මට ඒ සයිසස් වලිනුත් කරන්න උනා. ඉතින් එහෙම ඉල්ලපුවාම අපි එයාලට ඕන විදිහට හදලා දෙන්න ඕනේනේ. ඉතින් මම දැන් සයිසස් 2-3ෙන්ම ඉල්ලන විදිහට එයාලට හදලා දෙනවා. අපි බෑග්ස් මහනකොට ඒ කියන්නේ ඒක කස්ටමයිස් කරලා දෙනකොටත් ගොඩක් අය කැමති. මොකද අපි කරන පේන්ට් එකටම සමහර අය කැමති නැහැ. ඒක නිසා එයාලා කැමති පේන්ට් එකක් අපි කරලා දෙනවා නම් එයාලා ගොඩක් කැමති. ඉතින් ඒ වගේ දේවල් කල්පනා කරන්න. මොකද මේ අපි දෙනකොට දෙයක් එයාලා කැමති ආස විදිහේ දෙයක් දෙන්න එපා නේද? අපි ආසයකට එයාලා කැමති වෙන්නේ නැහැනේ. ඒක නිසා ඒ ගැනත් සලකලා බලන්න. ස්ක්‍රන්චීස් වගේම තමයි ටෝට් බෑග්ස් වලදීත් අපි එක විවිධ අලුත් නිර්මාණ කරනකොට දකින්න කෙනා ආස හිතෙනවා. මොකද නැත්තම් එකපාරක් ගත්තු කෙනෙක් ආයෙ ගන්නෙ නැහෙනේ. තව පාරක් අපෙන් බඩු ගන්න නම් අපි ඒක එයාලා කැමති විදිහට හදලා දෙන්න ඕනේ. ඉතින් ආය තව දෙයක් තමයි පේන්ටිං කරනකොට මේක පේන්ටිං හැමතැනම ඉහෙන්න බලනවා. එතකොට සමහරක් ෆැබ්‍රික් වල ඒ කියන්නේ ලෝකල් ෆැබ්‍රික් එකක් එහෙම හම්බුනොත් පේන්ට් එක බොඳ වෙනවා. ඒක නිසා ඔයාලා හොඳට පරිස්සම් වෙන්න. රෙදි ගන්නකොට හොඳ ක්වොලිටි එකම ගන්න. අමු රෙදි වලත් වර්ග 3-4ක් තියෙනවා.
ඒ වගේමයි ලිනන් රෙදිවලත් වර්ග 3-4ක් තියෙනවා. සමහර රෙදිවල පේන්ට් එක බොඳ වෙන්න බලන්නේ ඒ රෙදි ක්වොලිටි නැති නිසා. ඒක නිසා හොඳ රෙද්දම තෝරලා බලලා ගන්නකොට මොකද ඒක අපිට ඇහෙන් බලලා කියන්න බෑ. අල්ලලා බලලා තමයි තේරුම් ගන්න පුළුවන්. මටත් එහෙම වුණා. පේන්ට් කරනකොට සමහර රෙදිවල බොඳ වෙන්න පටන් ගත්තා. අනිත් එක තමයි පේන්ට් කරනකොට ක්වොලිටි පේන්ටින් තෝරගන්න. සමහරක් ඒවා තියෙනවා. ඒවත් හරියන්නේ නැහැ. ඒක කරනකොටම තමයි ඔයාලට බල ගන්න වෙන්නේ. මොකද හැමදේම කියන්න අමාරුයි. මොකද ඒක අතට මේ අපිට ඇහැට දැක්කට කියන්න බෑ. අල්ලලා බලලා ඒක ගාලා බලලාම තමයි තේරෙන්නේ. ඉතින් මටත් එහෙම ගොඩක් දේවල් වුණා. පේන්ටින් එහෙමත් බොඳ වෙන්න ගත්තා සමහර ඒවා. ඊට පස්සේ දැන් මම රෙදි වුණත් තෝරගද්දි හොඳටම බලලා තමයි ගන්නෙ. එතකොට ඒ වැඩේ අපිට ලස්සන කරන්නත් පුළුවන්. අනික මේ ක්වොලිටි මැටීරියල්ස් දුන්නාම එයාලා ආපහු අපෙන් බඩු ගන්නවානේ. මොකද මේ ටෝට් බෑග් එක හොදලා පාවිච්චි කරන්න පුළුවන් නැවත වරක්. ඉතින් ඒක නිසා නැවතත් පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි ඒක මහලා දුන්නාම එයාලා අපිට ආයෙත් ඕඩර්ස් දෙනවා. මේ විදියට තමයි මගේ ඕඩර්ස් එකින් එක රෙඩි වෙන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට කැමති ඩිසයින් එකක් දාගෙන ඔයාලට ඕන විදිහට මගෙන් බෑග්ස් ස්ක්‍රන්චීස් ඕඩර් කරගන්න. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මගේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලටත් පුළුවන් මගෙන් ඕඩර්ස් දාගන්න. ඔයාලා කැමති විදිහට ඩිසයින් කරලා දෙන්න පුළුවන් මට. ඒ වගේම බෑග් සයිස් එකත් ඔයාලට අවශ්‍ය ලොකු බෑග් එකක්ද පොඩි බෑග් එකක්ද කියලා සඳහන් කරොත් මට ඒ විදිහට සයිස් එකට හදලා දෙන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් ඉක්මනින්ම ඕඩර් එකක් දාන්න. ඉතින් මම අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මම දැන් මේ ඕඩර් එක පැක් කරන ගමන් ඉන්නේ. මෙතන බෑග්ස් 7ක් තියෙනවා. දැන් මම මේක යවන්න ඕනේ. ඉතින් එහෙනම් මම අදට මෙතනින් නවතිනවා. මම ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම් වෙනකන් මම ගිහින් එන්නම්. බයි බයි.